ගුඩ් මෝනින්. අදත් මගේ ලස්සන මතක ටිකක් එක්ක අලුත් පිටුවකට යන්නයි හදන්නේ. ඒ පිටුවට ඔයාලත් එකතු වෙයි කියලා මං හිතනවා. ඒ පිටුව අපි මේ විදියට පෙරලමුද? ඇතෙක් වගේ තනි මන්සල බයක් නැතිව යන්නයි, කොතක් වගේ සතර අතට පෙනෙන්න බැබලෙන්නයි, සිරිමාවෝ ස්වාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි. ජීවිතේ අපි ලක්වන ලොකුම ආශිර්වාදය තමයි මේ. විවාහයෙන් පස්සේ අපි පතන ලොකුම එකම දේ ලස්සන දරු පැටියෙක් නේද? අපේ වටපිටාවේ ඉන්න අයත් හොයන දේ තමයි දරු සම්පත. ඒක තමා කියන්නේ දරුවෙක් කියන්නේ ආශිර්වාදයක් කියලා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න හැම කෙනාටම ලස්සන දරු පැටියෙක් ඉක්මනට ලැබෙන්න කියලා. ඉතින් අපේ ජීවිතේ මැරෙනකම් අමතක කරන්න බැරි, අමතක වෙන්නේ නැති එකම දේ තමයි මේ මතකය. වෙලාවට ලොකු වෙනකම් බලාගෙන ඉන්න, වෙලාවකට අනේ තාම පොඩි විදියටම හිටියනම් හරිය කියලා හිතෙන අමුතුම හැඟීමක් තමයි දරුවා කියන්නේ. මට ඉන්නේ නම් පුතෙක්. දන්නවද? වෙලාවකට පුතෙක් ඉන්නවා කියන හැඟීම පුදුම ආඩම්බරයක්. ඒ වගේම මගේ ජීවිතේ ලැබුණු තවත් එක ශක්තියක්, හයියක් කියලා හිතෙනවා. ආරක්ෂාවක් කියලා හිතෙනවා. පුතෙක් ඉන්න හැම අම්ම කෙනෙක්ටම මේ ෆීලිං එක විඳිනවා කියලා මං හිතනවා. දුවල එහෙම නැතිව නෙවෙයි. දුවල කියන්නේ ලස්සනම ලස්සන බැඳීමක්, ලස්සන ආශිර්වාදයක්. දන්නවද තව දෙයක්? දරුවෙක් කියන්නේ පිරිසුදු හදවතක් තියෙන කෙනෙක්. ඉතින් අපි මේ හදවතට තව තවත් ලස්සන පිරිසුදු දේවල් එකතු කරොත් තමා ඒ දරුවා කවදක හරි හොඳම හොඳ දරුවෙක් වෙන්නේ. කවදාවත් දරුවෙකුට කිසිම දෙයකට පීඩනයක් දෙන්න එපා. දරුවෙකුට ගන්නන්න ඕන තමා ඒත් පීඩනයකින් තොරව. එයාගේ දෛවය ලියලා තියෙන විදියට තමා හැමදේම විසඳෙන්නේ. තව කෙනෙකුට වඩා දරුවෝ ඉස්සරහින් තියන්න හිතලවත් දරුවට පීඩනයක් දෙන්න එපා. දරුවෝ දවසක කිව්වොත් අම්මේ මට කොන්දොස්තර මාම කෙනෙක් වෙන්න ඕන කියලා මං නම් දරුවට කියන්නේ පුතේ එහෙම වෙන්නත් ඔයා හොඳට ඉගෙන ගන්න ඕනනේ කියලා විතරයි. එයා ලොකු වුණාම තීරණය කරයි කවුද වෙන්නේ කියලා. අපි එයාගේ පිටිපස්සෙන් ඉඳන් හයියක් වෙන්න විතරයි නේද ඕන. හොඳ නරක කියා දීලා. තව දෙයක්. දරුවට පොඩි කාලේ ඉඳලම යුතුයකම් පුරුදු කරොත් දරුවා නාගතේ ලස්සනට ඉඳීවි. අම්ම කෙනෙක් වශයෙන් අපෙන් වෙන්න ඕන දේවල් තමා පොඩි කාලේ ඉඳන්ම මේවා පුරුදු කරන එක. මගේ දරුවා ගෙදර ගෙනාව දවස්වල දරුවෝ එකටම නෑව්වෙත් දරුවගේ රෙදිපිලිය හොදලා දුන්නෙත් ලොකුවා තමයි සුදුවා තමයි. ඉතින් මං දරුවගේ හැම බර්ත්ඩේ දවසකටම පොඩි හරි ගිෆ්ට් එකක් දීලා වඳින්න කියනවා. මොකද එදා එයාලා මගේ දරුවා වෙනුවෙන් කර උදව්ව මට මහ මෙරක්. දරුවට හැම බර්ත්ඩේ එක දවසටම මම හිටියත් නැතත් කරන්න කියලා පුරුදු කරලා තියෙන්නේ මං ඒ දේ. ඉතින් මගේ පුතාගේ හැමදේම හොඳම විදියට සිද්ධ වුණා වගේම එයා ඊළඟට තබන පියවර තමයි ගොඩාක්ම වැදගත් පියවර. එයාගේ ස්කූල් ගමන ලබන අවුරුද්දේ පටන් ගන්නවා. ඉතින් මං හිතනවා හැමදේම හොඳ විදියට සිද්ධ වුණා වගේ එයාගේ ජීවිතේ ඊළඟ පිටුවත් ලස්සන විදියකට පෙරලන්න පුළුවන් වේවි කියලා. ඉතින් අදට මම මගේ ජීවිතේ පිටුවෙන් සමුගන්නවා. මතක ඇතුව මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම.